බඩගිනින්ද මගේ පුතාට. බැච් 14 මොකක් තාම අවුරුදු දෙක ඉක්මනට ජොයින් වෙන්න කට්ටිය. චිත්තක් බලමු.
ඕකේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම සිංහල ක්‍රමයට ගත්තොත් අලුත් අවුරුද්දක ආරම්භයත් සමග තමයි අද අපි මේ විදිහට එකතු වෙලා ඉන්නේ පස්වෙනි දවස ඔයාලගේ මාකටිං මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේ මාව ඇහෙන්නේ නැත්නම් කවුරු හරි කියන්න හොඳේ ඇහෙන එක ප්‍රශ්නයක් නෑ නේද මම හිතනවා ඇහෙනවා කියලා හැමෝටම 2026 මේ ලැබපු සිංහල දමිළ අලුත් අවුරුද්ද ඉතාමත්ම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ තියෙන යහපත් බලාපොරොත්තු සියල්ලම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. එතකොට 2026 වර්ෂයේදී ඊළඟ අවුරුද්දේ සූර්ය මංගල්‍යයට ඉස්සෙල්ලා ඔයාලා මේ හිටපු තත්ත්වේ පරණ අවුරුද්දේ හිටපු කෙනාගෙන් වෙනස් වෙලා ඔයාලා ඉලක්කවලට ළඟා වෙලා හෝ ඉලක්ක ජය ගනිමින් සහ ඒ ඉලක්ක සඳහා ඔයාලා මොනවද කරන්නේ ඒ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට විශේෂයෙන්ම ආයෙත් මම මතක් කරනවා ඔයාලට ඔයාලා ඉන්නේ දැන් අරමුණක. එල්පෙක් කැම්පස් එකේ දැන් මේ ඩිප්ලෝමා එක තෝරගත්තා නම් මේක අවසානයක් වෙනකල් කරනවා කියන ඉලක්කය තුල තමයි ඔයාලා ඉන්නේ. ඒකේ අරමුණු ගොඩක් ඇති. කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් එකක් හරි ප්‍රොමෝෂන් එකක් හරි තව කෙනෙකුට වෘත්තීමය සුදුසුකමක් ලබා ගන්න, තව කෙනෙක්ට දැනුම ලබා ගන්න, හරි විදිහට දෙයක් ඉගෙන ගන්න දැනුම ගොඩක් තියෙනවා අපිට. පිළිවෙලට සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ඕනේ ඇති. තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය දැනුම ගන්න මේක හදාරනවා ඇති. ඔය කුමන ආකාරයේ අරමුණක් තිබ්බත් ඒ අරමුණට තමයි අපි යන්නේ. පස්වෙනි දවසෙත් මම ඔයාලට මතක් කරනවා සබ්ජෙක්ට්ස් මීට අමතරව තව ගොඩක් සබ්ජෙක්ට්ස් එනවා. මාකටිං මැනේජ්මන්ට් තමයි පළවෙනි. නැත්නම් අපි කියනවා කෝ සබ්ජෙක්ට් එක කියලානේ. ලකුණු ගොඩක් earn කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් කොඳු නාරටිය වෙන්න ඔයාලගේ හදාරන කෝස් එකේ මේ මාකටිං මැනේජ්මන්ට් මේ මම ගන්න සබ්ජෙක්ට් එක. ඉතින් මේක අල්ලගෙන යන්න ඕනි දිගටම. එතකොට ගුරුවරයෙක් වශයෙන් දෙන උපදේශය තමයි අලුත් අවුරුද්දක් උදා වුණා. ඔයාලා අලුත් ඇඳුම් අඳින්න නැති, අලුත් බෙඩ්ෂීට් දාන්න නැති, පාපිසි දාන්න නැති, කර්ටන්ස් දාන්න නැති, සමහර ගෙවල් අලුතෙන් රිපෙයාර් කරන්න නැති. ඔය හැම දෙයක්ම අලුතෙන් වුණා. එතකොට 13 වෙනිදා හිටපු කෙනාම නම් 14 වෙනිදා එන්නේ. ඒක ඔයාලගේ අලුත් අවුරුද්දක් නෙමෙයි. මගේ චූටි අලවිකරුවන් සෙට් එක. චූටි නෑ නේද? මගේ නව කියමුකෝ නව අලවිකරුවන් සෙට් එක තමන්ගේ දේ ફોකස් කරලා අලුත් වෙන්න ඕන. ඒක ප්‍රධාන වශයෙන්ම මම මාකටිං පැත්තෙන් මේ කියන්නේ. එතකොට හැම දෙයක්ම thinking marketing වෙන්න ඕන. නැත්තම් මේ සබ්ජෙක්ට් එක මේ ඇඟට මේ නහරවලට මේ රුධිරයට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මං කිව්වේ අන්තිමේට මේක පුරුද්දක්ම වෙනවා. හැමදේම මාකටිං විදියට බලන එක පුරුද්දක් වෙනවා. ඒක නරකක් නෙවෙයි. අපි දැනගන්න ඕනේ බැලන්ස් කරන්න. නමුත් ඒක නරක දෙයක් නෙවෙයි. හැමතැනම තියෙන්නේ මාකටිං කන්සෙප්ට් කියලා ඔයාලට තේරෙවි. හරි එහෙනම් අපි යමු පාඩමට. මම මේ තරම් කියන්න උත්සාහ කරේ මේ අපිට ලබන එක එක උත්සව තියෙනවා. සමහර වෙලාවට පොහොයක් වෙන්න පුළුවන්, උපන් දිනයක් වෙන්න පුළුවන්. මේ වගේ සිංහල අවුරුද්දක් වෙන්න පුළුවන්. 2026 කියන අලුත් අවුරුද්ද වෙන්න පුළුවන්. මේ අවුරුදු ජීවිතවල ටර්නින් පොයින්ට් එකක්. එතකොට අපි බලනවා අද අපි මෙතෙන් සිට මම මේ විදියටයි හැසිරෙන්නේ කියලා. එකිනෙකාගේ ජීවිත වෘත්තීන් වෙනස්. ඒ නිසා ඒ අලුත් දෙයක් ඉගෙන ගන්න විශේෂයෙන් අලවිකරුවන් වුණාම බොහෝමයක් ජීවිතයට එකතු කරගන්න ඕනේ කට්ටිය. ඒ නිසා ඔන්න අලවිකරුවෙට අවශ්‍ය විදිහට හැසිරෙනවා මම මේ අවුරුද්දේ කියන එක ඒ පර්සනැලිටි එක ඒ එලිගන්ට් මම ඒවාලට ඉස්සරහට පාඩමේ නවුනත් කියලා දෙන්නම්. කොහොමද ඒ විදිහට හැසිරෙන්නේ කියන එක ඔයාලා ගොඩ තියෙනවා දැන් ඔය YouTube වල එහෙම ගහපුවම බලන්න පුළුවන් වීඩියෝස් සෑහෙන්න තියෙනවා. ඒ එක එක ජීවිතයට එකතු කරගන්න.
ඒ කට්ටිය අඳින පළඳින විදිහ අලවිකරුවෙක් වුණාම කොහොමද කාන්තාව විශේෂයෙන් අඳින පළඳින විදිහ, කන බොන විදිහ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ, යූස් කරන දේවල්, හෑන්ඩ් බෑග්ස්, ටයි, සපත්තු වගේ පර්ෆියුම්ස් යූස් කරන දේවල් තියෙනවා. ඒ දේවල් කොහොමද එකිනෙක ජීවිතයට ඈඳා ගන්න. ඉතින් මේ මම උගන්වන්නේ මාකටිං වල සබ්ජෙක්ට් එක. දැනුම තමයි. ඒකට ඊට අමතරව තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒවා ඔයාලා එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න හොඳ අවස්ථාවක්. අලුත් අවුරුද්දකුත් උදා වුණා. සතියකුත් ගියා තමයි. එක දේවල් දවසින් දවස ඒ මාකට් කියන කෙනාට ලොකු වටිනාකමකින් යුතුව අලවිකරුවෙක් වෙන්න ඒ වගේ දේවල් එකතු කරගන්න. ඒක තමයි මගේ අවුරුදු 20 එක ඔයාලට දෙන්නේ. ඒ වගේ දේවල් කරන්න ලැබේවා. සිතුම් පැතුම් ඒ විදිහට සැකසේවා කියලා විශ් කරනවා. හරි එහෙනම් පහුගිය දවස්වල අපි කතා කර හිටියේ අලවිකරුවෙක්ට අත්‍යවශ්‍ය වන විශ්ලේෂණය කිරීමක් පිළිබඳ. ඒ තමයි පාරිසරික විශ්ලේෂණය. ව්‍යාපාරික පාරිසරික විශ්ලේෂණය. එතකොට එතනදී අපි බාහිර පරිසරයේ විශ්ලේෂණයේ අභ්‍යන්තර පරිසරයට ළඟින්ම තියෙන බාහිර පරිසරයේ වෙච්චි ශුද්ධ පරිසරයේ විශ්ලේෂණය ගැන තමයි අපි කතා කර හිටියේ. ඉතින් එතනදී ගොඩක් වෙලාවට අපිට මෙතනදිම කතා කරලා ඉවර කරන්න පුළුවන් වන මාතෘකාවක් සහ වෙන තැනක රිපීට් වෙන්නේ නැති මාතෘකාවක් ගැන මම එදා කතා කරලා ටිකක් ඉවර කරා. Thank you. එදා ඉවර කරා. එතකොට අපි හැමෝම දන්නවා සැපයුම් කරුවන් කියන්නේ කවුද කියලා. සැපයුම් කරුවන් කියන්නේ ඇත්තටම අපි මොකක් හරි ව්‍යාපාරයක යෙදෙද්දී අපිට අපි නිෂ්පාදනයක් කරනවා නම් නිෂ්පාදනයට අවශ්‍ය දේවල් සම්පාදනය කරන පිටස්තර පුද්ගලයන් තමයි සැපයුම් කරුවන් කියන්නේ. අපි හිතමු අපි ඔක්කොම වැඩ කරන්නේ මේ එල්පෙක් කියන ගාමන්ට් ෆැක්ටරි එකේ. එතකොට එල්පෙක් කියන ගාමන්ට් ෆැක්ටරි එකේ වැඩ කරන අපිට සැපයුම් කරුවන් ඉන්නවා. අපිට සැපයුම් කරුවන් ඉන්න අපිට රෙදි මහන්න ඕනේ මැටීරියල්ස් සපයන කට්ටිය ඉන්න පුළුවන්. මැෂින්ස් සපයන කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඔය වගේ ගියපුවාම ඒවට අවශ්‍ය තව ආයිත්තම් තියෙනවා නම් බොත්තම් හරි නූල් හරි ඉන්දි කටු හරි ඒ වගේ දේවල් සපයන කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් සැපයුම් කරුවන් ආහාර වේලක් වෙනවා නම් ඒ ආහාර වේලට අවශ්‍ය ආහාර සැපයුම් කරුවන් ඔය වගේ සප්ලයර්ස්ලා ඉන්නවා ව්‍යාපාරයක් ගත්තහම. සේවා සපයන තැන්වලත් එහෙමම තමයි. සාමාන්‍ය ලිපි ද්‍රව්‍ය වගේ දේවල් බොහෝ වෙලාවට සප්ලයි කරන කට්ටිය හැමතැනකම වගේ දකින්න ලැබෙනවා. මේ සැපයුම් කරුවන් ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා මම මෙහෙම කිව්වහම. ඊළඟ කට්ටිය තමයි මේ අතරමැදියන් කියන්නේ. අතරමැදියන් කියන කට්ටිය ගැන අපි ලොකුවට කතා කරනවා. අතරමැදියන් කියන්නේ කවුද? ඒ කට්ටිය භාණ්ඩ බෙදා හරින්නේ කොහොමද කියන දේ. දැනට මම ඔයාලට මෙහෙම කියන්නම්. නිෂ්පාදකයාගේ සිට කියන්නේ නිපදවනවා. භාණ්ඩයක් නිපදවනවා. නිෂ්පාදකයාගේ සිට භාණ්ඩ පාරිභෝගිකයා කියන්නේ භාණ්ඩේ පරිභෝජනය කරන කෙනා. ගෙන යන කට්ටියට අපි කියනවා අතරමැදියන් කියලා. එතකොට නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතරමැදියෝ නෙවෙයි. ඒ දෙන්න අතර ඉන්න අනිත් ඕනෑම පුද්ගලයෙක්ට අපි කියනවා අතරමැදියන් කියලා. ඒකෙදි ගොඩක් වෙලාවට ඔයාලා ඔය අහලා තියෙන නියෝජිතයෝ
රෙප්ලා කියලා කියන්නේ නියෝජිතයෝ. එතකොට බ්‍රෝකර්ස්ලා කියන්නේ තැරැව්කරුවන්. ඒ වගේම අතරමැදි වෙළෙන්දොන් මේකට අයිති වෙනවා. ඉතින් එයාලා ඉන්නේ අපේ ආයතනයේ ඇතුළේ පරිසරයේ නෙවෙයි බාහිර පරිසරයේදී. මේ කට්ටිය හරීම මේ වැදගත් කට්ටියක් මේ අතරමැදියන් කියන්නේ. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේක අතරමැදියන් ගැන කියවෙන තවත් තැනකදී තියෙන මොකක්ද කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් තමයි පේනවා නේද? පේන්නේ නැත්තම් කියන්න මට මයික් ඔන් කරලා හොඳයි. ඒකට අපි කියනවා නාලිකා උපාය මාර්ගය නැත්නම් channel එක. channel strategy කියලා කියන්නේ උපාය මාර්ග වලට strategy කියලා. එතකොට මේක මේ බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් ඔයාලව මට සමහරවිට ඔයාලව ආය හම්බේ බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකකදී. එතකොට මම ඔයාලට මේක ලොකුවට කියලා දෙන්නම්. කමන්නේ දැන්ට බලන්න මේ ස්ලයිඩ් එක දිහා. මේ තැඹිලි පාටට දක්වලා තියෙන්නේ ප්‍රොඩියුසර්. එහෙම නැත්නම් නිෂ්පාදකයෝ තමයි මේ උඩ ඉන්නේ. මේ නිෂ්පාදකයා ස්ලයිඩ් එක පේන්නේ කරනවා. ඊට පස්සේ මේ යටින් කොළ පාටින් excuse me miss මේ අපිට ෂෙයා වෙලා නැහැ ස්ක්‍රීන් එක. මොකද්ද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ මිස්. ෂෙයා වෙලා නැද්ද? නෑ. එන්න. දැන් පේනවද? දැන් හරිනේ? දැන් හරි මිස් දැන් හරි. හරි. ඒක තමයි ඉතින් මොකක් හරි වුණා තමයි. හරි මේ තියෙන්නේ මම මේ ඔයාලට කිව්ව ඉස්සෙල්ලා ඔයාලගේ මේ සබ්ජෙක්ට් එකේ නෙවෙයි බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකට මම හදපු ප්‍රසන්ටේෂන් එකක නාලිකා සමාජිකයෝ එහෙම නැත්නම් අපි එයාලට කියනවා channel එකක් කියලා. බඩු ගෙනියන නාලිකාවක්. ඒ කට්ටිය ගැන හදපු ප්‍රසන්ටේෂන් එකක්. මේක තමයි මෙතනට උපකාරී වෙන්නේ. බලන්න මෙතන ඉන්නවා ප්‍රොඩියුසර්ස්ලා ටික. මේ කැමිලි පාටින් තියෙන්නේ ප්‍රොඩියුසර් කියන්නේ නිෂ්පාදකේ. ඔන්න භාණ්ඩ නිෂ්පාදකයෝ. අපි හිතමු බොහොම පොඩි උදාහරණයක් අරගෙන ගමේ පියදාස උන් නැහැ. පියදාස මාමා තමයි පොල්කටු හැඳි නිෂ්පාදනය කරන්නේ. පොල්කටු හැඳි නිෂ්පාදනය කරන්නේ මේ පියදාස මාමා තමයි මේ කැමිලි පාටින් ප්‍රොඩියුසර්ට දක්වලා තියෙන්නේ. එතන මේ පොල්කටු ගන්න කට්ටිය පරිභෝජනය එහෙම නැත්නම් යූස් කරන කට්ටිය පාවිච්චි කරන අයට අපි කියනවා කන්සියුමර් කියලා. පාරිභෝගිකයන්. එතන මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ පාරිභෝගිකයෝ. එහෙනම් මම පොල්කටු හැන්දක් ඕනි නම් මං කෙලින්ම ගිහිල්ලා පියදාස මාමගෙන් ගන්නවා නම් නිෂ්පාදකයාගෙන් ගන්නවා නම් මට කෙලින්ම එයා මගෙන් සල්ලි අරන් මට භාණ්ඩය ලබා දෙනවා. එහෙනම් ප්‍රොඩියුසර්ගේ ඉඳලා ඍජු නාලිකාවක් මට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේක. එතකොට අතරමැදියන් රහිතයි මෙතන. අතරමැදියන් රහිතයි. ඊළඟට බලන්න ප්‍රොඩියුසර් ඉන්නවා. ප්‍රොඩියුසර් මොකද කරන්නේ? ප්‍රොඩියුසර්ගෙන් ඒ කියන්නේ අපේ පියදාස මුදලාලිගෙන් ගමේ තියෙනවා කඩයක් සිල්ලර බඩු කඩයක් තුෂාර ස්ටෝර්ස් කියලා. තුෂාර ස්ටෝර්ස් එකේ සිල්ලර මුදලාලි රීටේලර් කියන්නේ සිල්ලර මුදලාලි. ඒ පොල්කටු ටික හැඳි ටික තොග වශයෙන් එහෙම නැත්නම් පොල්කටු හැඳි ටික ගන්න බය. අරගෙන ඉවර වෙලා එයාගෙන් එතනට එන කස්ටමර්ස්ලා පොල්කටු හැඳි ආය මිලදී ගන්නවා. එතකොට නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතරට සම්බන්ධ වුණ මෙයාලට අපි කියනවා අතරමැදියෝ කියලා.
මෙන්න පියදාස මුදලාලි ඉන්නවා තුන්වෙනි නාලිකාවේ බලන්න උඩ යට ඉන්නවා අපි. පියදාස මුදලාලිගෙන් රෝහණ ස්ටෝර්ස් කියලා තොග බඩු කඩයක් තියෙනවා. ඒ කට්ටිය තොග පිටින් ගන්නවා මොනවද පොල් කටු හැඳි. එයාලා ඊට පස්සේ එයාලා ගාවට එන සිල්ලර වෙළෙන්දොන්ට ඒ පොල් කටු හැඳි බෙදා දෙනවා. සිල්ලර වෙළෙන්දොන්ගේ කඩෙන් ආය අපි පාරිභෝගිකයෝ ගිහිල්ලා හැඳි ටික ගන්නවා. ඒ වගේම තමයි පොල් කටු හැඳි හදනවා පියදාස මුදලාලි. එයාගෙන් ගන්නවා ඩිස්ට්‍රිබියුටර්ස්ලා අපි එයාලට කියනවා බෙදා හරින්නත්. බෙදා හරින්නත්. බලන්න අතරමැදියොන්ට එකතු වෙන තව කට්ටියක් තමයි මේ බෙදා හරින්නන් කියලා. එහෙනම් මේ බෙදා හරින්නන් හරිම ස්කිල්ෆුල් එහෙම නැත්නම් හරි නිපුණතාවයක් තියෙන අය. එයාලට ලොකු දැනුමක් තියෙනවා බෙදා හැරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි එයාලා ඒකට පුරුදු කරලා ඉන්නේ. එයාලට හොඳ PR එකක් තියෙනවා. හොඳ ඩේටාබේස් එකක් තියෙනවා කස්ටමර්ස්ලා ගැන. එයාලා ගිහිල්ලා ඒ බඩු දානවා. එයාලා අඳුරන එහෙම නැත්නම් එයාලාට සම්බන්ධ සිල්ලර කඩවල් වලට එහෙනම් සිල්ලර කඩෙන් ඊට පස්සේ පාරිභෝගිකයෝ මිලදී ගන්නවා. ඊට පස්සේ බලන්න තව වෙන්න පුළුවන් දෙලින්ම නිෂ්පාදකයන්ගෙන් ගන්නවා. යාලට අපි කියනවා නියෝජිතවරු එහෙම නැත්නම් තැරව්කරුවන් කියලා. ඉතින් ඒ කට්ටියත් වෙන්නේ අතරමැදියෝ තමයි. ඒ තැරව්කරුවන් ඊට පස්සේ ගිහිල්ලා ඒවා තොග වෙළෙන්දොන්ට සහ බෙදා හරින වෙළෙන්දොන්ට දෙනවා. ඒ කට්ටිය ගිහිල්ලා සිල්ලර වෙළෙන්දොන්ට දැම්මහම සිල්ලර වෙළෙන්දෙන්ගෙන් කවුද නිෂ්පාදන මිලදී ගන්නේ? පාරිභෝගිකයෝ. එතකොට ලොකුවට කලබල වෙන්න එපා. මේක මම ආයෙත් මාකටිං මික්ස් වල තියෙනවා ඩිස්ට්‍රිබියුෂන් කියලා එකක්. ඒකෙදි මම ආයෙ උගන්වනවා. නමුත් මෙතනදී මේ දැනුම හිතට දාගන්න නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා වෙනකල් ඉන්න අතරමැදි කට්ටියට තමයි අතරමැදියෝ කියන්නේ. ඒ කට්ටිය සිල්ලර වෙළෙන්ද වෙන්න පුළුවන්, තොග වෙළෙන්ද වෙන්න පුළුවන්, බෙදා හරින්න වෙන්න පුළුවන්. ඒ වගේම ඒජන්තවරු, නියෝජිතයෝ එහෙම නැත්නම් තැරැව්කරුවෝ වෙන්න පුළුවන්. ඉතින් මේ තැඹිලි පාටයි කොළ පාටයි මැදි වෙච්ච මේ කට්ටිය ඔක්කොන්ටම අපි කියනවා අතරමැදියෝ කියලා. ඒ වුණාට මාකටිං ඉගෙන ගන්න ඔයාලා ඔන්න අද වචන ඉගෙන ගන්න. මේ කට්ටියට අපි කියන්නේ නාලිකා සමාජිකයෝ කියලා. නාලිකා සමාජිකයන් කියලා. එතකොට දැන් රෙප් කියන්න බෑ. දැක්ක ගමන් නාලිකා සමාජිකයෙක් කියලා තමයි ඔළුවට එන්න ඕන. පිරිසක් මැද ගිහලා නාලිකා සමාජිකයා කියලා කතා කරන්න එපා. නමුත් ඔයාලගේ හිතේ ඇඳෙන්න ඕනි අන්නේ චිත්‍රය. ඒ වගේම තමයි මගේ ආදරණීය ශිෂ්‍යාවනි ශිෂ්‍යයනි මේක හොඳ ධනාත්මකව අපි යන ගමන. ඒ නිසා මේ අලෙවිකරණය කියන ක්ෂේත්‍රය තුර විවිධ භූමිකාවන් තියෙන්න පුළුවන්. දැන් අපි බලුවොත් එහෙම යම්කිසි ආයතනයක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ඉන්නවා. දැන් එයාට මාකටිං කියන එක නමක් ගෑවිලා නැතිව තියෙන්න පුළුවන්. නමුත් එයාගේ තුලක් තියෙන්නේ අලෙවිකරුවා කියන පුද්ගලයා තමයි එයාගේ ඇතුලේ ඉන්නේ. සමහර තැනක කෙලින්ම මාකටිං එක්සිකියුටිව්, මාකටිං ඩිරෙක්ටර්, මාකටිං මැනේජර්, මාකටිං ටීම් ලීඩර් ඔහොම කියලා මාකටිං වචනේ එන්න පුළුවන්. නමුත් නැති තැන වුණත් ඒ මාකටිං කියන දේ අලෙවිකරුවා කියන කෙනා ඒ අදාළ භූමිකාවේ ඉන්නවා. ඉතින් අලෙවිකරුවන් වුණාම මෙන්න මේ අතරමැදිකරණය ගැන බොහොම හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් කෙලින්ම මොනවාද අභ්‍යන්තරික පරිසරය ඉගෙන ගත්තා, බාහිර පරිසරයක කොටසක අතරමැදියෝ ඉන්නවා කියන දේ මදි දැන්. ඉස්සර ඇති ඔයාලට. ඉස්සර ඉගෙන ගත්තේ නැහැනේ මාකටිං ගැන. දැන් මේ අවබෝධය තියෙන්න ඕන. එතකොට ඔයාලට දල වශයෙන් ඔයාලා දන්නවා අතරමැදියෙක් කරන්නේ නිෂ්පාදකයාගේ භාණ්ඩ ගිහිල්ලා පාරිභෝගිකයාට දෙන එක තමයි. ඔයාලා එහෙම රිප්‍රසන්ටේටිව්ස්ලා දැකලා ඇති. ලස්සනට ඇඳගත්ත
හරි ප්‍රසන්නයි එයාලා ටයි දාගත්ත ලස්සනට ෂූස් පොලිෂ් කරලා කුණු නැහැ ටී-ෂර්ට්ස් එහෙම ලස්සනට අයන් කරලා ඇඳපු ඒ නියෝජිතවරු ඔයාලා දැකලා ඇති. බොහොම වැදගත් චරිතයක් සමාජයට. ඒක අලෙවිකරුවන් වෙන ඔයාලා බොහොම රෙස්පෙක්ට් කරන්න ඕනේ චරිතයක් ඒක. දැකපු ගමන් රෙප්ලානේ උන් තමයි බඩු ගිහලා දාන්නේ. ඔය බිල් වල සල්ලි දෙන්නෙත් නෑ, සෙටල් කරන්නෙත් නෑ. ඒ වගේ අර නෙගටිව් මාකටිං එහෙම නෙගටිව් අදහස් සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න ඔයාලගේ. නැත්තම් මේ රස්සාව කරන්න බෑ. ඒ රස්සාවට ගරු කරන්න ඕනේ අපි. අලෙවිකරුවෝ නැති මේ අතරමැදියෝ නැති වුණා කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? අතරමැදියන් කියන්නේ කෙලින්ම අර නම් ටික වල දැක්කනේ නාලිකා සමාජිකයන් කියන නම් ටික දැක්කත් ඔක වලින් දෙක් වෙන්න පුළුවන් නේද? ඒජන්ත කෙනෙක් වෙන්න පුළුවන්, බෙදා හරින්නෙක් වෙන්න පුළුවන් නේද? නියෝජිතය වෙන්න පුළුවන්, තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා ඔය ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. එයාලා දැන් වෙනම නියෝජිතවරු එහෙම ගත්තාම එයාලා ඒකට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එයාලව ඒවට ට්‍රේන් කරලා තියෙන්නේ මේ විදිහට. එයාලට හොඳ ඩේටාබේස් එකක් තියෙනවා ඒ පරිසරය තුල අපේ බඩු දාන්න ඕනි මේ කස්ටමර්ස්ලා කවුද කියන එක. ඕක අපි දැන් ප්‍රොඩියුස් කර ඉඳලා අපි හිතමු අපි එල්පෙක් ගාමන්ට් එකේනේ අපි මේ ඉන්න හැමෝම දැන් වැඩ කරනවා කියලා හිතන් ඉන්නේ. එතකොට අපිට රෙදි මහන්නයි ඕඩර්ස් හොයන්නයි ඔය ලොකු කාර්යයක් තියෙනවා කම්පැනි එකක් ගත්තාම. නමුත් ඒකේ වැඩ බෙදලා යනවා ඔය වගේ ඒජන්ස්ලා දුන්නාම. මොකද ඒක බෙදා හරින එක යාළගේ රාජකාරිය. එයාලා ඒකට මොකද්ද කියන්නේ මේ ඇඟට හුරු වෙලා තියෙන්නේ. ඒවට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඔයාලා තව ඉගෙන ගන්න ඉස්සරහට OR කියලා ඔපරේෂනල් රිසර්ච් කියලා සබ්ජෙක්ට් එකක් ඉගෙන ගනීවි කොහේදී හරි. MS කියලා මැනේජ්මන්ට් සයන්ස් කියලා සබ්ජෙක්ට් එකක් ඉගෙන ගනීවි. එතනදී ඉගෙන ගන්නවා විශ්වාස කරන්න ඒ බෙදා හරින රූට් එක යන්න ගණනය කරන ෆෝමියුලා එකකුත්. ඒ තරම් වැදගත් මේ බෙදා හැරීම කියන එක. බෙදා හරින කවුද? ඉතින් ගොඩක්ම බෙදා හරින නියෝජිතයෝ ඒ වගේ කට්ටිය තමයි. එතකොට ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. එයාලට ඒ විදිහට පර්සනැලිටි විදිහට කතා කරන එක පර්සනලි එයාලගේ ඇඳුම් පැළඳුම් කතා බහ එයාලා හැසිරෙන විදිහ එයාලා ආශ්‍රය කරන එක ඒව ඔක්කොම එයාලට ට්‍රේන් කරනවා. එයාලා ට්‍රේනින් හොයාගෙන එයාලා ඒක ගැන ට්‍රේන් වෙන්න ඕනේ. එනිසා අතරමැදි කරන කියන්නේ බොහොම ලොකු සබ්ජෙක්ට් එකක්. එයාලට තියෙනවා බොහොම ලොකු වගකීමක්. එක අතකින් පළවෙනිම වගකීම අපි දන්නවනේ. මොකද්ද වගකීම? අපේ බඩු එයාලගේ වගේ ගිහිල්ලා විකුණනවා. අනුන්ගේ බඩු තමයි එයාලා විකුණන්නේ. කිසිම වෙලාවක එයාලා තම බඩුවේ අයිතිය ගන්නෙ නැහැ. අයිතිය දෙන කම්පැනි එකට. එයාලා කරන්නේ ඒ බඩුව ගිහිල්ලා මේ විකුණන තැන් වලට දාන එක තමයි. එහෙනම් එයාලගේ රාජකාරිය මොනවද දන්නවා? එයාලගේ එක වගකීමක් තමයි මොකද්ද? නිෂ්පාදන විකුණුම්කරුවන් වෙත ගෙන යන්නේ. එතකොට නිකන් ගෙන යන්න බෑ. අපි මේ වචනයට කියද ඉස්සර වගේ බෑ. මම ඒකයි කියන්නේ. A levels, ඒ කියන්නේ O level, A level, ස්කෝලේ වගේ මේ සබ්ජෙක්ට් ටක් ගාලා ඒක වචනයක් කියලා අතාරින්න බෑ. නැත්තම් මටත් පුළුවන් ගන්න අතරමැදියෝ කියලා જાතියක් ඉන්න ඔච්චරයි කියලා. ප්‍රොෆෙෂනලි ඉගෙන ගන්න තමයි දැන් යන්නේ. එතකොට මොකක්ද එතනදි වෙන්නේ? එතකොට දැන් මම කියනවා යාළගේ රාජකාරිය තමයි එයාලා අපේ බඩු ගිහිල්ලා කඩවල වලට දානවා. එකක්. එයාලගේ වගකීම. ඊට පස්සේ ලේසි නෑ ඉන්වෙන්ටරි එකක් හැන්ඩල් කරන්න ඕනේ එයාලා. තොගයක්. එයාලා දැකලා දිනව නේද බඩු මේ ඔය කඩේකට ගියත් ඔය වෙලාවකට එන්නේ ලොරි පුරවගෙන. මොකද නිෂ්පාදනය කරන තැනින් ඉන්වෙන්ටරි එකක් තොගයක්. එයාලගේ ලොරියට ගන්නවා. එයා ගාවට ගන්නවා. ඒකට ඉන්වෙන්ටරි හැන්ඩලින් කියන එක එයාලා ඉගෙන ගන්න ඕනේ. ඉන්වෙන්ටරි හැන්ඩලින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. තොගයක් පාලනය කරනවා කියන්නේ ඒකේ දෙන ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ප්‍රී ඕඩර් ලෙවල් කියලා එහෙම ලොකු සබ්ජෙක්ට් එකක් තමයි ඉන්වෙන්ටරි හැන්ඩලින් කියන්නේ. මම මේකේ නම අඩුයි කියලා නෙමෙයි. ඒක සබ්ජෙක්ට් එකක් වෙන්නේ. එතකොට කොහොමද ලේසිද අතරමැදි කියන එක? ලේසි නෑ. එයාලා ගනුදෙනුකරුවෝ හොයන්න ඕනේ. ගනුදෙනුකරුවන්ගෙන් ඕඩර්ස් ගන්න ඕන. අපේ බඩු එයාලට ගිහිල්ලා දෙන්න ඕනේ. ගිහිල්ලා දෙද්දි
මොකද වෙන්නේ ඉන්වෙන්ටරි එකක් හැන්ඩල් වෙන්න ඕනේ. නිකන් රූට්ස් වල යන්නත් බෑ. අර මම ඔයාලට කිව්වේ අර සබ්ජෙක්ට්ස් වගේක් ORMS කියලා රූට් එකේ යන විදිහකුත් තියෙනවා. කාලය සහ දුර අනුව පාරවල් හදලා තමයි කියන්නේ. ඒ රූට්ස් වල යාලා යන්න ඕනේ. ලේසි නෑ මේ අතරමැදියෙක් වෙනවා කියන්නේ නේ. ඕනෑම රාජකාරියක් හිතුවහම ලේසි කියලා අප්පෝ ඒවද කියලා හිතුවහම එහෙමනේ. හරිව ගෞරවයෙන් කරන්න ඕනේ රස්සාව. පේනවනේ එහෙනම් මොකද වෙන්නේ? අපේ බඩු අදාළ වෙළෙන්දුන් වෙත ගෙනහිල්ලා දෙන්න ඕනේ. තොගයක් පාලනය වෙන්න ඕනේ. ඔන්න කාරණා දෙකක් එතන තියෙනවා. ඒ වගේම තමයි ඇනවුම් ලබා ගැනීම. ඒ කියන්නේ ඕඩර්ස් අපිට අලුත් කස්ටමර්ස්ලා අපිට හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි යාළුවගේ සල්ලි ටිකත් එකතු කර ගන්න ඕනේ. මෙයාලට සල්ලි දෙන්නේ. එතකොට මූල්‍යමය පැත්තටත් උදව් කරනවා. ඊළඟ එක වැදගත්ම දෙයක් තියෙනවා. ඒක තමයි අතරමැදියන්ගේ වැදගත්ම දේ. මොකද අපේ බඩු එයාලා තමයි ගිහිල්ලා ගනුදෙනු කරුවන්ට දෙන්නේ. දැන් ගනුදෙනු කරුව කියන්නේ ගිහිල්ලා දෙන මේ කවුද අපි හිතමුකෝ තොග කඩේ මුදලාලි. එහෙම නැත්නම් සිල්ලර කඩේ මුදලාලි. එහෙම නැත්නම් කෙලින්ම ගනුදෙනු කරුවන්ටත් ගිහිල්ලා දෙනවා කියලා හිතමුකෝ. එතකොට අපේ බඩු වෙනුවෙන් අපේ කම්පැනි එක වෙනුවෙන් නියෝජිතවරු තමයි කාත් එක්කද සම්බන්ධ වෙන්නේ ගනුදෙනු කරුව වෙනුවෙන්. අපේ බඩු පාවිච්චි කරන අය වෙනුවෙන් ගිහිල්ලා දෙන්නේ නියෝජිතවරු තමයි. එහෙනම් එතනදී ඉන්ෆෝමේෂන් කියන එක, තොරතුරු කියන එක ගනුදෙනුකරුවන් කොහොමද අපේ බඩු ගැන දකින්නේ? හොඳ මොනවද, නරක මොනවද, අලුත් ෆීචර්ස් එකතු වෙන්න තියෙන දේවල් මොනවද, හොඳ නැති දේවල් මොනවද, ඔක්කොම කියන්නේ කාටද මේ? අතරමැදියා තමයි. එයා ඇවිල්ලා කම්පැනි එකට කියන්නේ නැහැ. එයා කියන්නේ අතරමැදියෝ නෙමෙයි. ගනුදෙනුකරුවෝ ඇවිල්ලා කම්පැනි එකට කියලා යන්නේ නැහැ. එයා කියන්නේ අර රීටේල් මුදලාලිට හරි එන නියෝජිතවරයාට හරි තමයි. එහෙනම් ඔන්න තොරතුරු අපිට ගන්න පුළුවන්. අපේ භාණ්ඩය ගැන තොරතුරු ගන්න පුළුවන් කවුද? නියෝජිතවරුන්ගෙන්. ඒ වගේම තමයි නියෝජිතවරු නිකම්ම දෙන්න ඔය ඇඳුම් ටික මම විකුණන්නම් කියලා ගෙනියන්නේ නැහැ. එයා සියල්ල ඇඳුම ගැන දැනගෙන තමයි යන්නේ. ඒකේ මැටීරියල් එක කොහොමද? ඒක දේශගුණයට කොහොමද ඔරොත්තු දෙන්නේ? ඒක අඳිනකොට කොහොමද? හොදනකොට කොහොමද? ඒක අල්මාරිය දානකොට කොහොමද? ඔය සේරම එයා දැනගන්න ඕනේ කම්පැනි එක වෙනුවෙන්. එයා ගිහිල්ලා ඒක ප්‍රසන්ට් කරලා තමයි මුදලාලියට දෙන්නේ. එතකොට මේ භාණ්ඩේ අරන් යන කස්ටමර්ස්ලා පැත්තෙන් අපෝ ඒක බොබ්ලින් වෙනවා. ඒක හරි ෂෝක් මැටීරියල් එක. ඔය ඕන එකක් කියන්න පුළුවන්. ඒ තොරතුරු වෙන්නේ ඒ පැත්තෙන් තමයි. එතකොට අඩු දෙයක් තිබ්බොත් එකතු කරගන්න, වැරදි දෙයක් තිබ්බොත් නැති කරගන්න, ඒ හැම දෙයකටම අවශ්‍ය තොරතුරු ගලා එන්නේ මේ නාලිකා සමාජිකයෝ හරහා. එතකොට ඔයාලා දැකලා ඇති ඔය ගොඩක් වෙලාවට ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලනවා නම් නිකන් ඔයාලට 100ට නැගේවි. අපි හිතමුකෝ ඔය පහුගිය දවස්වල මම හවයට එකක් තිබ්බා. පැන්ඩා බේබි දැන් අලුත් වෙලා අරහොම නව ස්ක්‍රීන් කටර් සංයෝගයේ සහිත වීම. නව අලුත් වෙලා. ඔය ඕවා කරන්නේ ඒකයි. ඒ කියන්නේ මොකක් හරි එකක් පහසුතාවයක් තිබ්බොත් ඒ භාණ්ඩය පිළිබඳ ඒක මේ අලුත් කරන්න. තොරතුරු sannivedanaya වෙනවා අතරමැදියන් සඳහන් නිසා අලුත් කොටසක් එකතු කරන්නේ නවීකරණය කරන්නේ ඔය වගේ තොරතුරු මත තමයි. එතකොට මේ තියෙන්නේ නාලිකා සමාජිකයෝ විසින් සපයනු ලබන සේවාවන් කීපයක්. ඔය දැන් මම ඔයාලට කියලා දුන්න. මෙන්න මේ රූපේ එහෙම නැත්නම් මේ channel ටික ඇඳ ගන්න බලන්න ඔයාලගේ පොතේ. සිංහල නම් ටිකක් ලියා ගන්න. සිංහල නම් මතක නැත්තම් මගෙන් අහන්න. ලියා ගන්නකො මම සිංහල නම් ටික කියන්නම්.
ප්‍රොඩියුසර් කියන්නේ නිෂ්පාදකයා. නිෂ්පාදකයා. කන්සියුමර් කියන්නේ පාරිභෝගිකයා. රීටෙයිලර් සිල්ලර වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දා. හෝල්සෙලර් තොග වෙළෙන්දා. තොග වෙළෙන්දා. ඩිස්ට්‍රිබියුටර් බෙදා හරින්නා. ඒජන්ට් නියෝජිතවරු. බ්‍රෝකර් තැරැව්කරුවන්. ලියාගන්න අතරමැදියන් කියන එකට අපි කතා කරපු දේවල් බොහෝ ආයතන බොහෝ ආයතන බොහෝ ආයතන තමන්ගේ භාණ්ඩ excuse me miss ඔව් miss දැන් මෙතන මයික්‍රෝ එන්වයරන්මන්ට් එක අපි ලියාගෙන ලියන්න නැද්ද ඒක ඉතින් අතරමැදියන් කියලා ලියාගන්න දෙන්නේ මොකද්ද පුතා? මිස් ඒක මට පොඩ්ඩක් තේරුනේ නැහැ මිස් කිව් එක මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා ලියලා එහෙම ලියන්න ඕනේ නැද්ද කෙලින්ම අපි දැන් අදහස ලියන්නද ඒ කියන්නේ අතරමැදියන් කියන මයික්‍රෝ එන්වයරන්මන්ට් එකේ තියෙන සංරචක පහ තමයි මම මේ මෙතන දාලා තියෙන්නේ. ඔව් හරි ඒකේ සැපයුම් කරුවන් කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඔයාලට තේරෙනවා සැපයුම් කරුවන් කියන්නේ කවුද කියලා නේද? ඔව් අතරමැදියන් කියන්නේ ටිකක් ලොකු මාතෘකාවක්. අතරමැදියන්ට තියෙන channels ටික ඔයාලා ඇඳගත්තනේ දැන්. ඔව් ඒ ගැන අපි තව චුට්ටක් ලියමු. නැත්නම් අනිත් දවසේ පාඩම් කරද්දී ඔක අමතක වෙන හින්දා. මයික්‍රෝ එන්වයරන්මන්ට් වල එඩිට් එක දාන්නද මිස් එඩිට් එක දාන්න මොකද? මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා දාන්නද එඩිට් එක ඔව් හෙඩින් එක මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා දාලා ඒකේ අතරමැදියන් යටතේ යටතේ තමයි අපි මේ දැන් ලියන්නේ. හරි මිස් ඕකේ හරි. අතරමැදියන් කියන මාතෘකාව ලියලා ඔයාලගේ channels ටික දැන් ඇඳලා තියෙන්න ඕනේ මගේ slide ටික බලාගෙන. ඊළඟට අපි ලියාගමු අපි මේ කතා කරපු දේවල්. මොකද පාඩම් කරද්දී ඔයාලට නැත්තම් ඒක මතකයට එනවා අඩුයි. ඒ හින්දා. මෙහෙම ලියන්න. බොහෝ ආයතන බොහෝ ආයතන බොහෝ ආයතන තමන්ගේ භාණ්ඩ බොහෝ ආයතන තමන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන් කරා පාරිභෝගිකයන් කරා පාරිභෝගිකයන් කරා ගෙන යෑම සඳහා ගෙන යෑම සඳහා ගෙන යෑම සඳහා ගෙන යෑම සඳහා අලෙවි කරන අලෙවි කරන අලෙවි කරන අතරමැදියන් අලෙවි කරන අතරමැදියන් අලෙවි කරන අතරමැදියන් භාවිතා කෙරේ භාවිතා කෙරේ සමහර ආයතන විසින්
සමහර ආයතන විසින් සිල්ලර වෙළෙන්දුන්ට ඍජුවම භාණ්ඩ සපයනු ලැබේ. සමහරු තොග වෙළෙන්දන් ඒජන්තවරු බෙදා හරින්නන් යන සංකීර්ණ දාමයක්. මගින් සැපයුම් කරයි. ඊළඟට ලියන්න සැපයුම්කරු. සප්ලයර්ස්ලා කියන්නේ සැපයුම්කරු. මෙන් වගේ නේද? සැපයුම්කරු මෙන්. අලෙවි කරන අතරමැදියන්ද ආයතනයේ සමස්ත වටිනාකම්. බෙදා හැරීමේ ක්‍රමයට වැදගත් කොටසකි. ගැනුම්කරුවන්ගේ තෘප්තිය සහ සබඳතා වර්ධනය සඳහා ආයතනයේ ක්‍රියාකාරීත්වය
ආයතනයේ ක්‍රියාකාරීත්වය උපරිම ලෙසින් පවත්වාගෙන යාමට වඩා යම් දෙයක් කළ යුතුය. එම නිසා ඔවුන්ගේ හවුල්කාරීත්වය කාර්යසාධක ලෙස ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වයටම උපරිම ලෙසින් පවත්වාගෙන යාමට අලෙවි කරන අතරමැදියන් හවුල්කරුවන් විය යුතුය. හරි. ඔතනින් දැන් ඔයාලට තේරෙනවා අතරමැදියන් කියන්නේ කවුද? ඒ කට්ටියගේ කොච්චර වැදගත් කට්ටියක්ද කියන දේ. එතකොට මේ මයික්‍රෝ එන්වයරන්මන්ට් එකේම තුන්වෙනි කට්ටිය තමයි මේ තරගකාරීත්වය එහෙම නැත්නම් තරගකරුවන් කියන්නේ. බලන්න දැන් කට්ටිය තුනක් අපි කතා කරා. එකක් සැපයුම්කරුවන් හරි ලේසි සැපයුම්කරුවන් සප්ලයර්ස්ලා අපේ. ඊට පස්සේ අතරමැදියන් දැන් කතා කරලා ඉවර වුණා. ඊළඟට අපි කතා කරන්නේ මේ තරගකාරීත්වය ගැන නැත්නම් තරගකරුවන් ගැන. තරගකරුවන් ගැන කතා කරද්දී අලෙවිකරණයේදී concept එකක් තියෙනවා කතා කරන. එහෙම නැත්නම් මොඩියුල් එකක්. මොඩියුල් එකක් කියමුකෝ concept එකක් නෙවෙයි මොඩියුල් එකක්. මොඩියුල් එකක් තියෙනවා. ඒක තමයි අපි එදා කතා කරපු මේ පංච බලවේග මොඩුලය කියන්නේ. පංච බලවේග මොඩුලය. ඒකේ සිංහල වචන ටිකත් එක්ක මම ඔයාලට අද මේක දෙනවා. එදා කියලා දුන්න අන්තිමේටම පාඩම ඉවර කරද්දී මට මතකයි මම මේක කියලා දීලා තමයි නැවැත්තුවේ. එහෙනම් ඔයාලට පේනවා පීටර්ස් පෝටර්
මයිකල් පෝටර් කියන විද්වතා තමයි මේක ඉදිරිපත් කරේ. මයිකල් පෝටර් මේක ඉදිරිපත් කරේ පංච බලවේගයක් විදිහට. පංච බලවේගය කියපුවාම අපිට තේරෙනවා කෙලින්ම පහක්. තරගකාරීත්වය 5 ආකාරයකට මේ මොඩියුලේදී කතා කරනවා. ඒ පහ අපි දැනගන්න ඕනේ. සහ ඒ පහ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක බොහොම වැදගත් මොඩියුල් එකක්. මයිකල් පෝටර්ගේ පංච බලවේග මොඩියුලය කියලා තමයි අපි සිංහලෙන් හඳුන්වන්නේ. ඒ නිසා මේක ඔයාලා ඔළුවේ කොටා ගන්න ඕනේ. උදාහරණයකින් මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම. ඊට පස්සේ හිමීට ඉන්න ගමන් තමන්ගේ ආයතනයට තමන්ගේ ව්‍යාපාරයට මේක දාලා බලන්න ඕනේ. එහෙම තමයි අලෙවිකරුවෝ ප්‍රැක්ටිස් කරන්නේ. ඒ එක තියරි. එතකොට බලන්න මේ රවුම් පහෙන් තමයි මේ පංච බලවේගය නියෝජනය වෙන්නේ. අපි මේක කතා කරා. මම දැන් අද ආයේ කියලා දෙනවා මම ඔයාලට. රයිවරි කියලා එකක් මෙතන තියෙනවා. රයිවරි කියන එක තමයි පළවෙනිම එක. නමුත් අපි ඒක තියලා අපි මෙහෙම හිතමු. රයිවරි කියන්නේ තමන්ගෙම වගේ ව්‍යාපාරයක් තියෙන එකට. දැන් අපි හැමෝම අපි එදා කතා කරපු ෆේමස් මං ගන්න උදාහරණේ ගන්නවා. රෙස්ටුරන්ට් එකක්. අපොඩි කෑම කඩයක්. අපිට තියෙන චූටි රෙස්ටුරන්ට් එකක්. අපි ටික එකතු වෙලා කරන්නේ. එතකොට මේ රෙස්ටුරන්ට් එකේ අපි දෙන්නේ චයිනීස් කෑම ජාති. ෆ්‍රයිඩ් රයිස් ඔය තෙල් දාලා හදන්නේ. ඒව තමයි දෙන්නේ. එතකොට අපි වගේම ඒ සේම් කැපැසිටි එකෙන් ඒ සමානවම තියෙන ධාරිතාවයෙන් යුක්තව සමාන විදියටම කෑම දෙන තව තැනක් තියෙනවා. අපේ ප්‍රදේශයේම ඒ වගේ තව තැනක් තියෙනවා. එතකොට දැන් අපිට කොයි වගේ තර්ජනයක්ද එතනින් වෙන්නේ කියලා අපි බලමු. එතකොට මෙහෙමයි. ඒ තර්ජනය අපි කතා කරන්න තියාලා අපි මුලින්ම කතා කරමු ඉතුරු 4 ගැන. පළවෙනිම එක තමයි බලන්න මේ පැත්තේ තියෙනවා bargaining power of suppliers. ඒකට අපි කියනවා සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව කියලා. එතකොට රෙස්ටුරන්ට් එකක් වුණාම කෑම දෙන රෙස්ටුරන්ට් එකක් වුණාම අර අපිට සැපයුම් කරුවෝ ඉන්නේ කවුද? මං කියවනේ ෆ්‍රයිඩ් රයිස් හදනවා කියලා. එහෙනම් හාල් සපයන කට්ටියක් ඉන්න ඕනේ. එළවලු ටික සපයන කට්ටියක් ඉන්න ඕනේ. දෙයනේ කියලා චිකන් ටික සපයන කට්ටියක් ඉන්න ඕනේ. වෙන මාළු මස් ඔයව ටික සපයන කට්ටියක්. තෙල් සපයන කට්ටියක්. එතකොට මොන හරි බීම ಜಾති තියෙනවා නම් ඒ ಜಾති සපයන කට්ටියක් ඔය වගේ විදිහට ඉන්නවා. එතකොට දැන් අපිට හාල් ඕනි නම් එක කෝල් එකයි අපිට ඕනි තරම් හාල් ගෙන්න ගන්න පුළුවන් අපේ රෙස්ටුරන්ට් එකට. ගෙනල්ලාම බාලා යනවා. අපි කොත්තුත් ගහනවා කියලා අපිට පිටිත් ඕන. කොත්තු රොටිත් හදනවා. කියපු සැනින් බාලා යනවා. ඇයි අර ඉන්නවනේ අතරමැදිය කොට ඉන්නවනේ. ඔය ඩිස්ට්‍රිබියුටර්ස්ලා ප්‍රීමයිකේ ලොරියට කිව්ව ගමන් පිටි ටික එතන. කඩේකට කියන්න විතරයි තියෙන්නේ හාල් ටික එතන. එළවලු වෙලෙන්දොත් ඕනි තරම් ඉන්නවා. එතකොට අපිට පවර් එකක් එනවා. රෙස්ටුරන්ට් එක කරන අපිට පවර් එකක් එනවා. මොකද අපිට අඩු තැනින් ගන්න පුළුවන්. රුපියලක් අඩු වුණත් ඊළඟ තැනින් ඉල්ලුවොත් අපිට ඒවා ලැබෙනවා නම් අපිට පවර් එක වැඩි. ඉල්ලුම් කරන එකේ පවර් එක වැඩි. තේරෙනව නේද? ඉල්ලුම් කරුවා. අපිට ඉල්ලුම් කරන එකේ ඉල්ලුම් කරුවා අපිනේ. එතකොට සැපයුම් කරුවන් සප්ලයර්ස්නේ සැපයුම් කරුවක් ගොඩක් ඉන්න තැනක ඉල්ලුම් කරුවට පවර් එක වැඩි. මොකද ඉල්ලුම් කරුවට ඕනි විදිහට ඉල්ලන්න පුළුවන්. දෙන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඉල්ලන ප්‍රමාණයෙන් දෙනවා. මෙන්න මේ ගානට ඕනි නම් මෙන්න මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් අපිට තෝරගන්න පුළුවන්. අපිට ඉල්ලීමේ හැකියාව තියෙනවා.
මම ඔයාලට එකදා කිව්වා. එතකොට මම ඔයාලට කිව්වා ඊළඟ උදාහරණේ අපේ ගෑස් ලිප කැඩුනා. ගෑස් ලිප හදාගන්න ඕන. ගෑස් ලිප් හදන අය පඳුරකට ගහපුවාම 10 15 වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් නෑ හොයාගන්න. ඒ කට්ටිය ඉන්නේ බොහොම අතලොස්සයි. එතකොට මොකද වෙන්නේ? ටිකයි ඉන්නේ. ටික දෙනා ඉන්නේ. එතකොට අපි අපේ ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. එයාලගේ පැත්ත වැඩි වෙනවා. උන් ඉල්ලන ඕනි ගාණක් දීලා අපිට අපේ ගෑස් ලිප හදාගන්න වෙනවා. තේරෙනව නේද? ඒකට තමයි කියන්නේ bargaining power of suppliers කියලා. සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව කියලා එයාලට කියනවා. ලියා ගන්න මාතෘකාව අර දැන් අතරමැදියෝ කියන මාතෘකාව ඉවරයි. දැන් ඊළඟ මාතෘකාව ලියා ගන්න. තරඟකාරීත්වය. තරඟකාරීත්වය. එකින් එක ලියන් යන්න නැත්නම් ඔයාලට මේක ටිකක් තේරෙනවා මදි වෙන හින්දා. තරඟකාරීත්වය. ලියන්න අලෙවිකරන සංකල්පයෙහි අලෙවිකරන සංකල්පයෙහි අලෙවිකරන සංකල්පයෙහි සඳහන් වන අලෙවිකරන සංකල්පයෙහි සඳහන් වන ආකාරයට අලෙවිකරන සංකල්පයෙහි සඳහන් වන ආකාරයට ආයතනයක් සාර්ථක වීමට නම් ආයතනයක් සාර්ථක වීමට නම් ආයතනයක් සාර්ථක වීමට නම් අනෙකුත් තරඟකරුවන්ගෙන් අනෙකුත් තරඟකරුවන්ගෙන් ලැබෙන දෙයට වඩා ලැබෙන දෙයට වඩා වැඩි වටිනාකමක් සහ තෘප්තියක් තම ගැනුම්කරුවන්ට ලබා දිය යුතුයි. එම නිසා අලෙවිකරුවන් ඉලක්කගත ගනුදෙනුකරුවන්ගේ
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුවර්තනය වීමට වඩා වැඩි යමක් කළ යුතුය. ගැනුම්කරුවන්ගේ මනස තුළ තරගකාරී වාසියක් ඇති බව සනිටුහන් විය යුත්තේ ගෞරවාන්විත වෙනසක් තුලිනි. ඊළඟට ලියාගන්න තරුවක් දාලම තරගකරුවන් විශ්ලේෂණය කිරීමට Porter's five forces model ස්ක්‍රීන් එක බලලම ලියාගන්න Porter's five forces model එතකොට සිංහලේ ලියාගන්න මයිකල් පෝටර්ගේ පංච බලවේග මොඩලය භාවිතා කෙරේ. ඒකේ පළවෙනි එක ලියාගන්න පංචවල පහෙන් එකක් පළවෙනි එක. සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය. පළවෙනි එක. ඒක ඉංග්‍රීසියෙන් ලියාගන්න වචනේ බලලා bargaining power of suppliers. ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියලා ලියාගන්න එක වාක්‍යයකින්. සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය බලවත් නම් තරගකාරී පීඩනය
තරගකාරී පීඩනය ඉහළය. තරගකාරී පීඩනය ඉහළය. ඊළඟට හරි එකක් හරි. ඊළඟට බලන්න ස්ක්‍රීන් එක දිහා. මේක. bargaining power of buyersලා. ඒකට අපි කියනවා සිංහලෙන් ගැනුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය කියලා. ඒ කියන්නේ ගැනුම්කරුවන්ගේ පිරිස යන්න තියෙනවා නම් අපේ රෙස්ටුරන්ට් එකට වගේම වෙන රෙස්ටුරන්ට් එකකත් අපි දෙන නිෂ්පාදන එහෙම් පිටින්ම දෙනවා. ඒකට එයාලට කියන්න පුළුවන් ඒ කඩේ රුපියල් 100යි ඔයාලයි 110ට දෙන්නේ. ඔයාලා කේවල් කරනවා 110 නේ ඔයාලට ඔය 100ට දෙන්න පුළුවන්. නැත්නම් අපි එහා කඩෙන් කනවා. ලියා ගන්න සිංහලෙන් ගැනුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය. ගැනුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය. ඒකට ලියා ගන්න මෙය වැඩි නම් තරගකාරී පරිසරය වැඩිය. මෙය වැඩි නම් තරගකාරී පරිසරය වැඩිය. ඒකට අපි කියනවා රෞද්‍ර තරගය කියලා. රෞද්‍ර ලියා ගන්න පුළුවන් නේද? කොම්බුවයි රයන්නයි ගයනු කිත්තයි ද්‍ර ඊළඟ ද්‍රයන්. රෞද්‍ර තරගකාරීත්වය. ඊළඟට මෙන්න මේක. බලන්න ස්ක්‍රීන් එක දිහා. මේක. threats of new entrants. ඒකට අපි කියනවා නවකයන්ගේ ඇතුළුවීමේ තර්ජනය කියලා. අලුතෙන් බිස්නස් පටන් ගන්න අය අපේ බිස්නස් එක දිහා බලන් ඉඳලා ඇතුල් වෙන්න හදනවා. සමහර වෙලාවට පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන් නම් අපේ බිස්නස් එකට එතනදී අපිට තරගකාරීත්වය වැඩි. එහෙම නැත්නම් අපිටත් වැඩිය හොඳට ආකර්ෂණය දාගෙන අපිට වැඩි ලොකු ප්‍රාග්ධනයකුත් එයාලා දාලා එනවනම් එතනත් ලොකු පීඩනයක් අපිට දැනෙනවා. එහෙම නැත්නම් අපිට තරගකාරීත්වය වැඩි පීඩනයක් දැනෙනවා. 3 ලියා ගන්න සිංහලෙන් නවකයින් ඇතුළත් වීමේ තර්ජන. නවකයින් ඇතුළත් වීමේ තර්ජන. ඉංග්‍රීසි වචනයත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ලියා ගන්න. Threats of new entrants. නවකයින් ඇතුල් වීමේ තර්ජන. 3 වෙනි බලවේගය ගැන අපි මේ කතා කරන්නේ. නවකයින් ඇතුල් වීමේ තර්ජන. ඒක ලියා ගන්න. නව ව්‍යාපාරයන්ට වෙළඳපළට පැමිණීමට ලෙහෙසි පහසු වීම හෝ
නව ව්‍යාපාරයන්ට වෙළඳපළට පැමිණීමට ලෙහෙසි පහසු වීම හෝ ආකර්ෂණය වීම තරගකාරීත්වයට රුකුලකි. හරි 3ක් ඉවරයි. 4වෙනි බලවේගය. මෙන්න මේක. Threats of substitute products or service. Substitutes කියන්නේ ආදේශක භාණ්ඩ හෝ සේවාවන් ගැන තමයි කියන්නේ. අපි දෙනවා නම් රයිස්, තව තැනක රයිස් and curry දෙන්න පුළුවන්. fried rice තමයි අපි දෙන්නේ. කොත්තු ඒ වගේ ඒවා. තව තැනක දෙන්න පුළුවන් ඒකටම ඉන්දියාප්ප තියෙන, එහෙම නැත්නම් රයිස් and curry හදපු තැනක් තියෙන්න පුළුවන්. පිට්ටු, ආප්ප, ඉන්දියාප්ප ඕවා දාන තැනක ආදේශක. ඒකට අපේ ඒවා ගණන් වැඩි හරි මොනවා හරි හින්දා අපේ ඒවා කන්නේ නැහැ. ගණන් වැඩි හින්දා නෙමෙයි හැමදාම අපේ එකෙන් කන්නේත් නැහැ. ඔය වගේ ආදේශක කැම જાති තියෙන තැන් තියෙනවා. එතකොටත් තරගකාරීත්වය වැඩි වෙනවා. 4වෙනි එක ලියාගන්න ළමයි 4 කියලා දාලා ලියන්න. ආදේශ භාණ්ඩ හා සේවා වලින් ලැබෙන තර්ජන ඉංග්‍රීසි වචන ලියා ගන්න ස්ක්‍රීන් එක දිහා බලලා. threats of substitute product or service. ආදේශක භාණ්ඩ හා සේවා වලින් ලැබෙන තර්ජන. ඒක ලියා ගන්න. සමීප ආදේශ භාණ්ඩ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවද තියුණු තරගකාරීත්වයක් ඇතිවීමට හේතුවකි. හරි. එතකොට මෙන්න මේ 5වෙනි එක මෙන්න මේ ඇතුලේ තියෙන rivalry එක competitive rivalry කියන එක 5 කියලා දාලා ලියා ගන්න. 5 පංච බලවේග වලින් 5වෙනි එක. වර්තමාන තරගකාරීන් අතර විරුද්ධවාදීකම
ඒකේ ඉංග්‍රීසි වචන ලියා ගන්න. competitive rivalry. ලියා ගන්න එකට සමහර වෙළඳපළවල තරගකාරීත්වය දැඩි නොවේ. ආයි කියනවා සමහර වෙළඳපළවල තරගකාරීත්වය දැඩි නොවේ. මේවා හොඳින් ස්ථාවර වූ ටික දෙනෙකු අතර බලය රැඳී ඇති වෙළඳපළවල ස්වභාවයයි. නව හෝ ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළඳපළවල තරගකාරීත්වය තියුණු හා රළු විය හැකිය. Yes. ඇති ඒ තරගකාරීත්වය ගැන. දැන් බලන්න අපි කතා කරා සැපයුම්කරුවන් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. අතරමැදියන් කියන්නේ කවුද කියලා දන්නවා. තරගකාරීත්වය ගැන අපි Miss, කතා කරා. excuse me. ඔව්. Miss, ඔව් දමි. Miss පොඩ්ඩක් අයි කියන්න පුළුවන්ද? සමහර වෙළඳපොළවල තරගකාරීත්වය දැඩි නොවේ. මේවා හොඳින් ස්ථාවර හෝ ටික දෙනෙකු අතර ස්ථාවර වූ ටික දෙනෙකු අතර බලය රැඳී ඇති වෙළඳපළවල ස්වභාවයයි. නව හෝ ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළඳපළවල හරි
තරඟකාරීත්වය තියුණු හා රළු රළු විය රළු හැකිය. රළු විය හැකිය. විය හැකිය. Thank you. තරඟකාරීත්වය ගැන තියෙන මයිකල් පෝටර්ගේ පංච බලවේග මොඩලය අලෙවිකරුවෙක් හදාලා තිබිය යුතුමයි. හොඳ ඒ නිසා රතු පෑනෙන්ම ස්ටාර් ටිකක් දාගන්න, තරු දාගෙන ලකුණු කරගන්න. එහෙනම් මයික්‍රෝ එන්වයරන්මන්ට් එකේ 4 වෙනි සංරචකය වෙන ගනුදෙනුකරුවන් ගැන අපි චුට්ටක් කතා කරමු. මොකද ගනුදෙනුකරුවෝ කියන්නේ ආයතනයකට තීරණාත්මකම කොටසක්. තීරණාත්මක කොටසක්. වෙළඳපළක මොනවා හරි ව්‍යාපාරයක ගමුකෝ. ඔයාලා නිරත වෙලා ඉන්න, ඔයාලා වැඩ කරන ඕනිම ව්‍යාපාරයක ගනුදෙනුකරුවන් නැත්තම් වැඩක් නැත. මොකෝ විකිනෙන්නේ නැහැ නේද? ගනුදෙනුකරුවෝ නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හරිම වෙනස්. වෙනස් කියන්නේ මොකද? ඔයාගේ අවශ්‍යතාවය මට තියෙන එකේ වෙනස නෙවෙයි. කාලෙන් කාලෙට මගේ අවශ්‍යතාවයත් වෙනස්. ඒ නිසා ගනුදෙනුකරුවෝ එකම අවශ්‍යතාවය මත රැඳිලා ඉන්නේ නැත. ඒ නිසා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හරියට තේරුම් අරගෙන ඒ අවශ්‍යතා ඉටු කරන එකට තමයි ළමයි අපි කිව්වේ මොකද්ද? අලෙවිකරණය කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අලෙවිකරණය කියන්නේ අන්න ඒක කියලා. මොකද්ද? ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගනිමින් ඒවට උත්තරයක් හොයලා දෙන එක තමයි අලෙවිකරණය කියලා කියන්නේ. එතකොට ගනුදෙනුකරුවෝ ඉන්නම ඕනි ආයතනයකට. අපි ඇයි මෙච්චර ඉගෙන ගන්නෙ? අලෙවිකරණය කියලා ඉගෙන ගන්නවා, බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා, මාකටිං ඉගෙන ගන්නවා. අලෙවිකරණය මාකටිං කියන්නේ මොනවාද? කළමනාකරණ ඉගෙන ගන්නවා. මොන දේ ඉගෙන ගන්නත් මොන දේ ඉගෙන ගන්නෙත් ආයතනයකට ප්‍රොෆිට් එකක් ගෙනිල්ලා දෙන්නේ. නැත්තම් නිකන් අර මොකද්ද කියන්නේ මේ අතින් කාලා හරක් බලන්න නෙවෙයි. නිකන් නෙවෙයි ඉගෙන ගන්න. මේක ප්‍රයෝජනයට ගන්න තමයි ඉගෙන ගන්න. ප්‍රයෝජනයට ගන්නවා කියන්නේ ආයතනයක නම් මොකද්ද අවසන් ප්‍රතිඵලය? ප්‍රොෆිට් වෙන්න ඕනි. ලාභයක් තියෙන්න ඕනි. නැත්තම් වැඩක් නැහැ. ඒ ලාභය තියෙන්නේ නම් අපි කරන සේවාව හෝ නිෂ්පාදන විකිණෙන්න ඕන. විකිණෙනවා කියන්නේ කවුද ගන්න ඒවා? ගනුම්කරුවන්. ඒ නිසා ගනුදෙනුකරුවන් නැතිව කිසිම ආයතනයක් වැඩක් නැහැ. ඒ නිසා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට හරියට තොරතුරු ටික හොයාගෙන ඒ කට්ටිය අපේක්ෂා කරන විදිහට තෘප්තිමත් ප්‍රොඩක්ට් එකක්, තෘප්තිමත් භාණ්ඩයක් හෝ සේවාවක් ගෙනල්ලා දෙන එක, ගෙනහිල්ලා දෙන එක තමයි අපි කරන්න ඕනි දේ. එතකොට ආයතනවල වැඩ කරන අය ඉස්සර අපි කිව්වා මම මේ කියන එකට එයාලා එකගේ වෙයි. ඉස්සර අපි කිව්වා මොකද්ද කස්ටමර් කියන්නේ කස්ටමර් ඉස් කිං කියලා. කස්ටමර් කියන්නේ රජ්ජුරුව. රජ්ජුරුවන්ට වගේ කස්ටමර්ස් වලට සලකන්න ඕනි කියලා කිව්වේ. ඒක දැන් වෙනස් වෙලා. ඊට මොකටද කස්ටමර් රජ්ජුරුවන්ට වගේ සලකලා? එහෙමද වෙනස් වෙලා තියෙන්නේ? නෑ එහෙම නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් කස්ටමර් ඉස් ගෝඩ් මේ දෙවියෝ කියලා කියන්නේ. තව ටිකක් කස්ටමර්ට වැලියු එක වැඩි වෙලා. කස්ටමර් දෙවියෝ කියලා කියන්නේ. කස්ටමර් නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා ඒ තරම්ම වැදගත් මයික්‍රෝ එන්වයරන්මන්ට් එකේ ඉන්න මේ ගනුදෙනුකරුවන් කියන කට්ටිය. අපි කස්ටමර්ස් කියලා එයාලට කියමු. ලියාගන්න මාතෘකාව ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන් customers. ලියාගන්න ගනුදෙනුකරුවන් ආයතනයක
සූක්ෂම පරිසරයක සූක්ෂම පරිසරයක සූක්ෂම පරිසරයක තීරණාත්මක තීරණාත්මක කොටසකි තීරණාත්මක කොටසකි වාණිජ පරිසරයක වාණිජ පරිසරයක ගැනුම්කරුවන් වාණිජ පරිසරයක ගැනුම්කරුවන් නැතිනම් වාණිජ පරිසරයක ගැනුම්කරුවන් නැතිනම් ව්‍යාපාරයක්ද නැත. එම නිසා එම නිසා එම නිසා ආයතනයක් මෙම නිතර එම නිසා ආයතනයක් මෙම නිතර වෙනස් වන ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන එයට සරිලන තොරතුරු එකතු කිරීමේ ක්‍රමයක් උපයෝගී කරගත යුතුය. උපයෝගී කරගත යුතුය. ඊළඟට ලියන්න එම ගැනුම්කරුවන්ගේ තීරණවලට
තීරණවලට එම ගැනුම්කරුවන්ගේ තීරණවලට බලපෑමක් කළ හැක්කේ බලපෑමක් කළ හැක්කේ ඔවුන්ට සපයන ඔවුන්ට සපයන භාණ්ඩ හා ඔවුන්ට සපයන භාණ්ඩ හා සේවා මගින් ඔවුන්ට සපයන භාණ්ඩ හා සේවා මගින් තෘප්තියක් ලබා දීමෙනි. තෘප්තියක් ලබා දීමෙනි. එම නිසා ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම ඒවා අපේක්ෂා කිරීම තෘප්තිමත් කිරීම අධිතෘප්තිමත් කිරීම අලෙවිකරුවන්ට තීරණාත්මක සාධකයකි. එතකොට පේනවා එතකොට ගනුදෙනුකරුවන් ඉන්නවා කියලා විතරක් මදි. එතකොට ගනුදෙනුකරුවන්ට වෙන්න ඕනි දේවල් තෘප්තිමත් කිරීම, අතෘප්තිමත් කිරීම ඔක්කොම බාර වගේ අලෙවිකරුවන් ටිකට තමයි. හරි. අන්තිම එක පොදු ප්‍රජාව ගත්තහම පොදු ප්‍රජාවේ ආකාර කීපයක් කතා කරනවා. මේ තියෙන්නේ ඒ ආකාර කීපයම ගැන. කීපයක් විතරයි. තව තියෙනවා කීපයක් මම ඔයාලට දාලා තියෙනවා. අපේ ආයතනයට පිටින් බලපුවහම පොදු ප්‍රජාව ගැන කතා කරද්දී තියෙන දේවල් එහෙම නැත්නම් තියෙන ආයතනයේ ප්‍රජාවන් කීපයක් තමයි මේ විදිහට බෙදලා තියෙන්නේ.
මේ විදිහට බෙදලා තියෙනවා. ඉතින් හරි ලේසි මේක මතක තියාගන්න මේකේ වචන ටිකෙන්ම. මූල්‍යමය පොදු ප්‍රජාව කියන්නේ අපිට සම්බන්ධ මූල්‍යමය වටපිටාවේ තියෙන බැංකු, එතකොට ලීසින් ආයතනය, ඉන්ෂුරන්ස් ආයතන වගේ ප්‍රජාවන්ට තමයි මූල්‍යමය පොදු ප්‍රජාව කියලා කියන්නේ. එතකොට ප්‍රාදේශීය පොදු ප්‍රජාව කියන්නේ අපිට ළඟ අපේ අසල්වාසී ආයතන. ප්‍රාදේශීය ආයතන වෙන්න පුළුවන්, තනි පුද්ගල ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඒකට අර දැන් ප්‍රාදේශීය පොදු ප්‍රජාව කියලා ගත්තාම දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ආයතනය පිහිටලා තියෙන වටපිටාව අනුව අනිවාර්යයෙන්ම මහනගර සභාවක්, නගර සභාවක්, ඒ වගේම එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභාවක් තියෙන්න පුළුවන්. එතකොට ඒක තුල තියෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ ළඟම තියෙන දේවල් තමයි පරිසර අධිකාරිය, පොලිසිය, ඔය වගේ අපිට සම්බන්ධ අපේ ආයතනයේ පිහිටි ස්ථානයේ තියෙන අනිකුත් ආයතන ටික තමයි මෙතනදී කතා කරන්නේ ප්‍රාදේශීය පොදු ප්‍රජාව කියලා. එතකොට අපි තුන් පන්සල උනත් ගන්න පුළුවන්. ඒ වගේ පොදුනේ පබ්ලික් දේවල් තමයි එතනදී. ඒ දේවල් අපිට සම්බන්ධතාවයක් තියෙනවා. කලාප අධ්‍යාපන කාර්යාල තියෙන්න පුළුවන්, අධ්‍යාපනය සම්බන්ධ වනජීවී ආයතන, රෝහල් තියෙන්න පුළුවන්. ආයුර්වේද මධ්‍යස්ථාන, සංස්කෘතික ත්‍රිකෝණ, ඔය කී නොකී හැම දෙයක්ම තියෙනවා. ඒ වගේ යම් යම් සම්බන්ධතා අපිට තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ අපේ ආයතනයේ ලියාපදිංචි කිරීම සමහර ඒවා. BR එකම ගියමුකෝ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම AG ඔෆිස් එකට යන්න වෙනවා. AG ඔෆිස් එකකින් ඊට පස්සේ කියනවා PHI බලන්න ඕන ඔය වගේ පරිසර හානියක් තියෙනවා. සමහර ආයතන ව්‍යාපාර වලට කියනවා පරිසර සහතිකය අරන් එන්න. පරිසර සහතිකය ගන්න ඕනි කියලා. අරන් එන්න නෙමෙයි පරිසර සහතිකයක් ඕනි කියලා. EPL එක කියලා අපි කියන Environment Pollution License එක. පරිසර අධිකාරියත් එක්ක සම්බන්ධතා තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට ආරක්ෂාව සම්බන්ධයෙන් නම් පොලිසියත් එක්ක හොඳ සම්බන්ධතාවයක් කොහොමත් ආයතනයේ නිලධාරී. ඔයාලට කළමනාකරණය කියන විෂයේදී Principle of Management කියන තැනදී කියයි කළමනාකරු වෙන ආයතනත් එක්ක කොහොම සම්බන්ධයක්ද තියාගන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා මේ දේවල් එතනටත් යාවෙනවා. මාධ්‍ය පොදු ප්‍රජාව කියන්නේ අපේ ආයතනයට සම්බන්ධ කුමන හෝ මාධ්‍යක මීඩියා එක ගැන තමයි කියන්නේ. දැන් නම් සෝෂල් මීඩියා තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. නැත්තම් තියෙන පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් ඒව තමයි මෙතනදී අදහස් කරන්නේ. ඊළඟට සාමාන්‍ය පොදු ප්‍රජාව කියලා මම දැම්මේ සාමාන්‍ය ජනතාව එහි වාසය කරන ඒ ප්‍රදේශයට අනුව. ඒකට ඒ මිනිස්සු කොයි වගේ සංස්කෘතියක් තියන අයද, කොයි වගේ ඇදහිලි හා විශ්වාසයන් තියන අයද ඒ කට්ටිය කියන එක පිළිබඳව මේ අවබෝධයකින් යුක්තව ඉන්න ඕනි. අපි පරිසරයේ විශ්ලේෂණය කරද්දී ඒ දේවලුත් අපිට අවශ්‍ය වෙනවා. ඒ හින්දා සුට්ටක් ලියාගමු. එතකොට ඒක ඉවරයි. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසර ඉවරයි එතෙදී. පොදු ප්‍රජාව ආයතනයක
පොදු ප්‍රජාව කියලා ලියාගෙන පොදු ප්‍රජාව කියන්නේ මොකක්ද කියලා හඳුනගමු. ආයතනයක සූක්ෂම පරිසරයෙහි නොයෙක් පොදු ප්‍රජාවෝ අන්තර්ගත වෙති. ආයතනයක අරමුණු ඉටු කර ගැනීමේදී මෙම පොදු ප්‍රජාව අතර සම්භාව්‍ය ගැටුම් ඇතිවිය හැකිය. excuse මොකද්ද කිව්වේ සම්භාව්‍ය මොකද? අන්තිමට කිව්වේ මොකක්ද මෙම පොදු ප්‍රජාව අතර සම්භාව්‍ය ගැටුම්. සම්භාව්‍ය ගැටුම් ඇතිවිය හැකිය. ආයතනයක් ඒ ප්‍රජාවත් එක්ක වැඩ කරද්දී සාමාන්‍ය ගැටුම් ඇති වෙන්න පුළුවන්. Okay. හරි. එතකොට පළවෙනි එක ඔයාලා දන්නවා. ඔයාලම උදාහරණ ලියාගන්න ඒ ළඟින්. මූල්‍යමය පොදු ප්‍රජාව කිව්වහම කවුද ඉන්නේ? බැංකු කොටස්කරුවන්. එතකොට අනිත් මූල්‍ය ආයතන ඊළඟට ප්‍රාදේශීය පොදු ප්‍රජාව කිව්වහම අසල්වාසී ආයතන තනි පුද්ගලික ආයතන ඊළඟට මාධ්‍ය පොදු ප්‍රජාව කිව්වහම පුවත්පත් සංගරා ගුවන් විදුලි රූපවාහිනී ඒ වගේ ඒවා. එතකොට සාමාන්‍ය පොදු ප්‍රජාව සාමාන්‍යයෙන් සමාජයේ ඉන්න ප්‍රජාවගේ මොනවද? ආකල්ප ගැන එහෙම සැලකිලිමත් වෙන්න ඕන. අපේ භාණ්ඩ අපේ ප්‍රදේශයේ අලෙවි කරනවා නම් එයාලගේ ඇදහිලි තියෙනවා, විශ්වාස තියෙනවා, සංස්කෘතිය තියෙනවා එයාලගේ. ඒ ගැන අවබෝධයෙන් එහෙම නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
ලොකු ආයතනවල සාමාන්‍යයෙන් අපි හිතමු ලොකු කම්පැනි එකක් තියෙනවා. එයාලගේ බ්‍රාන්චස් තියෙනවනේ. එතකොට මේ බ්‍රාන්චස් අපි හිතමු පොළොන්නරුවේ පැත්තේ බ්‍රාන්ච් එකක් ස්ථාපිත කරනවා. ස්ථාපිත කරලා දෙනවා. එතන මැනේජර් කෙනෙකුත් ඉන්නවා. එතකොට මෙතනදී එතකොට මේ මැනේජර් කියන කෙනා කළමනාකරුවෙක්නේ. එයා අනිවාර්යයෙන්ම අසල්වාසී ආයතනත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ඕන. ඒ ගැන ඔයාලා කළමනාකරණයේදී ඉගෙන ගනීවි. ඊට අමතරව ආයතනවල පත් කරනවා එහෙම නැත්නම් ආයතනවල නියෝජිතයෙක් ඉන්නවා. අපි යාට කියනවා ප්‍රජා සබඳතා නිලධාරියෙක් කියලා. ප්‍රජා සබඳතා නිලධාරියෙක් කියලා. ඒ කෙනෙක් ඉන්න ඕන. මොකද මොනවා හරි දෙයක් පිළිබඳ ප්‍රදේශයේ ආරක්ෂාව ගැන අපි තුන් පොලිසියෙන් හදිස්සියේ මීටින් එකක් ඇඳවනවා. එතකොට පොලිසිය කියනවා මෙන්න මෙහෙමයි මේ දවස්වල මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසෙන දවස්. අපි හිතමුකෝ අස්වැන්න එහෙම කපලා ගොයන් කපලා ඒ වගේ තැනන්න පොළොන්නරුවේ ඒ වගේ පැත්තක කියලා. එතකොට කියනවා. එතකොට ඔයාලගේ ආයතන වලට මෙහෙම තර්ජන එයි. එතකොට ඔයාලට කොහොමද ආරක්ෂාව? ඇතුළේ සල්ලි තියෙන්නේ කොහොමද? ඒවා රැකගන්නේ කොහොමද? එහෙනම් ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ ප්‍රදේශයට අයත් කටිනයක් කරනවා ආයතන වලට සෙත් පතලා ඉතින් ඉල්ලනවා මොනවා හරි අනුග්‍රහයක දායකත්වයේ හරි ස්පේස් එක හරි එහෙම නැත්නම් ඒ ගොඩනැගිල්ලක හරි ඒ ගොඩනැගිල්ලේ තියෙන භූමිය තියෙනවා නම් ගොඩක් පාකින් එකට හරි මොනවා හරි කරන්න පුළුවන් කටින පෙරහැර තියෙනවා නම් එතකොට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ බිස්නස් එකට. නමුත් මේ පොදු ප්‍රජාව පිළිබඳව එයාලත් එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනගාගෙන තියෙන්න ඕනේ. අපි හිතමුකෝ ළඟ ඉස්කෝලවල් වල තියෙනවා ටර්ම් ටෙස්ට් එකක්. ඒ වුණාට මේ දවස්වල ටවුන් එකේ හරියට වෙනදාම් කරනවා හරිය ස්පීකර්ස් දාගෙන නේද ආවා නව අවුරුදු ආවා එපා වෙනවනේ නේ. ඒකට ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් මේ පොදු ප්‍රජාවත් එක්ක අපිට අපේම ඉන්ස්ටෝල් මොන හරි දාලා තියෙනවා කියලා හිතනකො ඉස්සරහ අපේම භාණ්ඩ විකුණන්න. එතකොට මේ පේපර් එක තියෙන පැය 3ත් හරි කීය තුරදී හරි ප්‍රින්සිපල් එක කතා කරලා ඒක නවත්තලා නේද ළමයට ඩිස්ටර්බ් නැත්තම් අල්ලපුවත් ඉස්කෝලේ යන්න එහෙන දුරක නම් තියෙන ලවුඩ් ස්පීකර්ස් දාන එක නවත්තලා ඒකෙන් පස්සේ හවස් අරුවේදී එහෙම කරන්න. එහෙම මොකක් හරි දෙයක් කරගන්න වෙනවා. නැත්තම් ඒ ප්‍රජාව තුළ ඒ ප්‍රදේශය තුළ අපේ ආයතනයට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් අපේ ආයතනයට සුරක්ෂිත වෙලා ඉන්න හරියන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම ප්‍රජාවත් එක්ක තියෙන සම්බන්ධය ව්‍යාපාරයකට බලපානවාමයි. ඒ හින්දා එහෙනම් අභ්‍යන්තරික පරිසරය ඊළඟට තියෙන පරිසරය ගැන තමයි අපි මේ කතා කරේ. එතනින් අභ්‍යන්තරික පරිසරයේ තියෙන නිර්ණායක අවසන් වෙනවා. පටන් ගන්න තියෙන්නේ සූක්ෂම පරිසරයේ තියෙන නිර්ණායක තමයි ඊළඟ දවසේ. එතකොට මෙන්න මේ මයික්‍රෝ ශුද්ධ පරිසරයේ තියෙන ඒවා ගැන තමයි අපි කතා කරේ. මේ පහ ගැන හොඳ අවබෝධයක් ඔයාලගේ කම්පැනි එකේ තත්ත්වය අනුව විශ්ලේෂණය කරගන්න. ඔයාලා දැන් වැඩ කරන හරි ඔයාලාගේම කම්පැනි එකක් හරි එහෙම නැත්නම් ඉස්සරහට යන ඕනෑම කම්පැනි එකක් තුළ මේ විශ්ලේෂණය කරගන්න දැන් අලෙවි කරුව ටිකට හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ඊළඟ දවසේ කතා කරමු කොහොමද මයික්‍රෝ එන්වයරන්මන්ට් එක නෙමෙයි මැක්‍රෝ එන්වයරන්මන්ට් එක විශ්ලේෂණය කරගන්න කියලාත් ඒකටත් ක්‍රම තියෙනවා. පිළිවෙලකට අපි ඒකත් විශ්ලේෂණය කරන්න හැටි අපි අනිත් දවසේ කතා කරමු. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ආයිබෝවන්. good night. Good, Dennis.